ආයිබෝන් පුතේ 2024 2025 අධ්‍යයන පොදු සාහිත්‍ය පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ඉලක්ක කරගෙන අපි ලබා දුන්නු ප්‍රශ්න පත්‍රවල තවත් එක් අනුමාන ප්‍රශ්න පත්‍රයක් තමයි අද අපි සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. අද අපි මුලින්ම කතා කරමු මේ අනුමාන ප්‍රශ්න පත්‍රයේ කෙටි ප්‍රශ්න පත්‍රය. කියන්නේ පළවෙනි කොටසේ පළවෙනි පේපර් එකේ පළවෙනි කොටස. කෙටි ප්‍රශ්න 25 අපි සාකච්ඡා කරමු. බලන්න පුතේ මේකේ පළවෙනි ගැටලුව මාසයකට 118 බැගින් වූ වැල් පොලියකට රුපියල් 5000ක් ණයටගත් මිනිසෙකු දෙවන මාසයේ ගෙවිය යුතු පොලිය පළවෙනි මාසයේ ගෙවිය යුතු පොලියට වඩා කොපමණ වැඩිද කියලා අහනවා. විතර බලන්න මේකේ අපි දැනගන්න ඕනේ දේ තමයි අහන්නේ පුතේ පළවෙනි මාසේ පොලියවත් දෙවෙනි මාසේ පොලියවත් නෙමෙයි දෙවෙනි මාසේ පොලිය පළවෙනි මාසේ පොලියට වඩා කොච්චර වැඩිද කියන එක තමයි අහන්නේ. එතකොට අපි පළවෙනි මාසේ පොලිය හොයන්න පුළුවන් අපිට මෙහෙම 118ක් නම් පොලි ප්‍රතිශතය රුපියල් 5000කට කීයද කියලා අපි හොයන්න ඕනේ. අපිට එතකොට බිඳුවට බිඳුව සුළු වෙනවා බිඳුවට බිඳුව සුළු වෙනවා 18 වරක් 50 අපිට එනවා රුපියල් 900යි කියලා. පළවෙනි මාසෙදී රුපියල් 900ක පොලියක් මේකේ තියෙනවා. අපි ගෙවන්න ඕනේ. දෙවෙනි මාසෙදී පොලිය හැදෙන්නේ වැල් පොලියට නෙදාන්නේ. මේ වැල් පොලිය හොඳේ. මේකත් එක්ක තමයි වැඩේ වෙනස් වෙන්නේ. හොඳට මතක තියාගන්න. සුළු පොලිය නෙමෙයි. එහෙනම් 118 ගානේ දෙවෙනි මාසේ පොලිය හැදෙන්නේ මේකේ 5900ට. 5000ට නෙවෙයි වැල් පොලිය හැදෙන්නේ 5900ට. 5000යි 900යි එකතු වෙනවා. ඊට පස්සේ මේ බිඳුවට බිඳුව කැපෙනවා බිඳුවට බිඳුව කැපෙනවා 18 59න් ගුණ කරලා බලන්න අපිට උත්තර එනවා රුපියල් 1062යි කියන. ඔන්න දෙවෙනි මාසේ පොලිය. හරි. පළවෙනි මාසේ පොලිය 900යි දෙවෙනි මාසේ පොලිය 1062යි. එතකොට දෙවෙනි මාසේ පළවෙනි මාසෙට වඩා කොච්චරක් වැඩිද කියලා බලන්න අපි 1062 අඩු කරන්න ඕනේ 900. අපිට උත්තරේ එනවා රුපියල් 162ක් කියලා. රුපියල් 162ක් පොලිය වැඩි දෙවෙනි මාසෙදී පළවෙනි මාසෙට වඩා. දෙවෙනි ගාන. මේක බලන්න පුතේ මේකේ තියෙනවා අපිට සාධක සොයන්න කියලා. සාධක සොයන ගණන්තියෙදී අපිට සාමාන්‍ය පෙළ මට්ටමේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි තියෙන්නේ. එකක් අර වර්ගජ ප්‍රකාශන වල සාධක හොයන්න තියෙනවා. අනිත් එක මෙහෙම පදයක් දීලා සාධක හොයන්න තියෙනවා. මෙහෙම එකක් තිබ්බොත් පුතේ අපි කරන ක්‍රමය තමයි අපි කතා කරලා තියෙනවා වර්ග දෙකක අන්තරයක් විදිහට අපි මේක හදා ගන්න ඕනේ. එතකොට හදාගනිද්දි ගොඩක් ළමයි කරන දෙයක් තමයි මෙහෙම ගානක මේක දෙකෙන් බෙදනවා දෙකම. මේකත් දෙකෙන් බෙදනවා මේකත් දෙකෙන් බෙදනවා. හරි. එහෙම නෙමෙයි අපි මේක කරන්නේ. අපි මේකේ පොදු සාධක එළියට ගන්නවා. 32යි 2යි තියෙන පොදු සාධක අපිට දෙක එළියට ගන්න පුළුවන්. එතකොට අපිට එනවා 16 ඍණ a වර්ගය කියලා. 16 ඍණ a වර්ගය. එතකොට මේක අපිට ලියන්න පුළුවන්. ඔන්න දැන් අපිට වර්ග දෙක අන්තරයක් විදිහට හදා ගන්න පුළුවන්. මේක අපිට ලිය හැකි 4 වර්ගය ඍණ a වර්ගය කියලා. උත්තරය අපිට කෙලින්ම එනවා. එතකොට 2 4 ධන a 4 ඍණ a කියලා. අපිට මෙහෙම කපන්න පුළුවන් පුතේ දෙකෙන් කපන්න පුළුවන්. මෙතන සමීකරණයක් තිබ්බොත්. මෙතන සමීකරණයක් නැහැ. මෙතන තියෙන තනිකර ප්‍රකාශනයක් විතරයි. ඒකට අපිට කපන්න බෑ. අපිට පුළුවන් පොදු සාධක එළියට ගන්න. හරි. තුන්වෙනි ගාන. වීජීය භාග දෙකක් බෙදන්න තියෙනවා. දැන් පුතේ වීජීය භාග හෝ සාමාන්‍ය පූර්ණ සංඛ්‍යා තියෙන භාග හෝ භාග සංඛ්‍යා දෙකක් බෙදන්න නම් අපිට කරන්න තියෙන එක දෙයයි. අපි පොඩි පන්ති වල කතා කරලා තියෙනවා භාග සංඛ්‍යා දෙකක් බෙදද්දී පළවෙනි භාගය දෙවෙනි භාගයේ පරස්පරයෙන් ගුණ කරනවා. ඒ කියන්නේ පළවෙනි භාග සංඛ්‍යාව අපි ලියා ගන්න ඕනේ 3xy බෙදීම 2 ගුණ කරනවා මෙයාගේ පරස්පරයෙන්. එතකොට ලවය 4යි හරයට එන්නේ 9යි. හරිනේ. දැන් අපි කපමු. කපන කට්ටිය කපමු. y ට y කැපිය. උඩයට කපන්න පුළුවන්. 2ට 2 ඒවා 1යි 4ට 2 ඒවා 2යි 3ට 3 ඒවා 1යි 9ට 3 ඒවා 3යි. අපිට උත්තරේ එනවා 2x බෙදීම 3 කියලා. 2x බෙදීම 3 තමයි මේ වීජීය භාග දෙක සුළු කළාට පස්සේ ලැබෙන උත්තරය. හරි. ඊළඟට අපි යන් 4 වෙනි ගානට. ඔන්න. ඊටාම සරල කුලක ගානක් තියෙන්නේ. හැබැයි මේක පොඩ්ඩක් ළමයි වරද්ද ගන්න තැන. ඒ කියන්නේ මෙතන a' මේලේ b වල අවයව ලියන්න කියලා කියන්නේ. ඒතකොට පුතේ මේක හිතින් හදන්න යන්න එපා. මොකද වැරදුනොත් අපරාධ මේ වගේ ලේසි ගානක්. මෙහෙම ගානක් අපි කරන්නේ මුලින්ම අපි ලියා ගන්නවා a' වල තියෙන අවයව ටික. a' කියලා කියන්නේ ඒ රවුමෙන් පිටනේ.
ඒ රවුමෙන් පිට ඉන්න අවයව තියෙනවා බලන්නකෝ. 3 ඉන්නවා 4 ඉන්නවා 5 සහ 6. 3 4 5 6 තමයි ඒගෙන් පිට ඉන්නේ. A dash. ඊළඟට B. B කියලා කියන්නේ B රවුම ඇතුලේ ඉන්න කට්ටිය. 2 3 4. B රවුම ඇතුලේ ඉන්න 2 3 4. හරි? අන්න වචනේ මෙන්න මෙයා. A dash මේලය B අපිට අහන්නේ. දැන් ඔයාලා තේරුම් ගන්න ඕන පුතේ මේලය කියන එකේ සිංහල තේරුම. අපි කතා කරලා දෙනවා ඡේදනය කියන්නේ පොදු කියන එක, මේලය කියන්නේ සියලුම කියන එක. ඡේදනය නම් පොදු අවයව, මේලය නම් සියලුම අවයව. එතකොට පුතේ සියලුම අවයව ලියන්න කියපුවම අපිට ලිය හැකි මේකේ මෙහෙම. A මේල B කියන්නේ A dash මේල B කියන්නේ A dash කුලකේයි B කුලකේයි දෙකේම තියෙන ඔක්කොම අවයව ටික. 2 3 4 5 6 සියලුම අවයව අපි ලියන්න ඕනේ. සංගල වර්ණයක් දාන්න. A dash මේල B ලියන්නේ මේ විදිහට. හරි. පස්වෙනි ගාන. බලන්න 3x වර්ග ධන 2x ඍණ 1ෙහි x සාධකයක් x ධන 1 වෙනවලු අනිත් සාධකේ හොයන්න කියලා කියන්නේ. එතකොට පුතේ අපි මේක ලියා ගන්න ඕනේ මෙහෙම. මම මේකේ සාධක දෙකම හොයන හැටි කියා දෙන්න. 3x වර්ග ධන 2x ඍණ 1. මෙහෙම දීලා තියෙද්දි මෙතන මේ x වර්ගයට කලින් ඉලක්කමක් තියෙද්දි අපි කරන දේ තමයි මේකෙන් අවසාන ඉලක්කම ගුණ කරලා අපි උඩින් පොඩියට පැන්සලෙන් දාගමු. 3 වරක් 1 3යි ධනයි ඍණයි ඍණ. දැන් අර ත්‍රිපද වර්ගජ ප්‍රකාශනවල සාධක හොයන විදිහමයි කිසිම වෙනසක් නැහැ. අපි හොයන්න ඕනි ඉලක්කම් දෙකක් ගුණ වුණාම ඍණ 3 එන්න ඕනි, එකතු වුණාම ධන 2 එන්න ඕනි. අපිට ලිය හැකි නේද මෙහෙම? 3x වර්ග ධන 3x ඍණ x ඍණ 1. බලන්න දැන් මේ ඍණ 3 දැම්මට මෙතෙන්ට අපි ගන්න ගානේ තියෙන ඉලක්කම. හොඳේ. අර මැද පදේ හොදා ගන්න විතරයි අපි මේ ඍණ 3 පාවිච්චි කරන්නේ. එක මතක තියාගන්න. දැන් බලන්න ධන 3යි ඍණ 1යි එකතු වුණාම ධන 2යි. ධන 3 ඍණ 1කින් ගුණ වුණාම ඍණ 3යි. වැඩේ හරි. දැන් පොදු කට්ටිය එළියට ගමු. මෙතනින් මම 3x එකක් එළියට ගන්නවා. එතකොට x ධන 1 මෙතනින් මම ඍණ 1ක් එළියට ගන්නවා x ධන 1. ඔන්න දැන් අපිට ලියන්න පුළුවන් කෙලිම මෙතන x ධන 1 සහ 3x ඍණ 1 කියලා. x ධන 1 ගත්ත එළියට මෙතනින් 3x ආවා, මෙතනින් ඍණ 1 ආවා. හරි. 6 වෙනි ගාන. මේක නම් පුතේ තාම සරල ගානක්. මේකම වැඩි වෙලාවක් ගන්න නැහැ හදන්න. පහත් සඳහන් විජ්‍ය පදවල කුඩාම පොදු ගුණාකාරය හොයන්න කියලා තියෙන්නේ. එතකොට අපි 3 9 12 කියන ඉලක්කම් වල කුඩා පොදු ගුණාකාරය මුලින් හොයා ගන්නවා. ඉලක්කම් වල කුඩා පොදු ගුණාකාරය අපි දන්නවා. මේක හොයන්න වල දන්නවනේ. උත්තරේ එන්නේ 36. ඉලක්කම් වල කුඩා පොදු ගුණාකාරය 36යි. දැන් බලන්න ඉංග්‍රීසි අකුරු වල ලොකුම බලය. ලොකුම බලය හොයන්න. x වල ලොකුම බලය x වර්ගය, y වල ලොකුම බලය y වර්ගය. ඔන්න අපි මේ සම්පූර්ණ පද තුනේ කුඩා පොදු ගුණාකාරය හෙව්වා. 36යි x වර්ග y වර්ග. හරි. ඊළඟට 7 වෙනි ගාන. බලන්න රූපයේ දී ඇති තොරතුරු වලට අනුව ABC හි විශාලත්වය සොයන්න කියනවා. ABC කියලා කියන්නේ බලන්න අපි මේ රූපේ පොඩ්ඩක් ලොක් කරලා ගමු. ABC කියන්නේ මෙන්න මේ කෝණයනේ. මෙන්න මේක විශාලත්වය හොයන්න කියලා කියන්නේ. එතකොට අපිට පුළුවන් පුතේ කෙලින්ම මේක මෙහෙම කරන්න. හරිම සිම්පල් දෙයක් මම කියන්නම්. මෙන්න මේ මේ එක එක ක්‍රම තියෙනවා හදන්න. හොඳේ. මම ඒ ක්‍රමයක් කියන්නම්. දැන් මේ CED ත්‍රිකෝණය අපි සැලකුවොත් බලා ගන්න හොඳේ. මම මෙතන ගන්නවා මෙන්න මේ CED ත්‍රිකෝණය. මේ ක්‍රමෙන් අපිට කාලය ගොඩක් ඉතුරු කරගන්න පුළුවන්. මේ CED ත්‍රිකෝණය මෙන්න මේ කෝණ දෙකේ එකතුව මෙන්න මේ බාහිර කෝණයට සමාන වෙනවනේ පුතේ නිකම් නේද? අපි ඒක කතා කරලා තියෙනවා. මේ කෝණ දෙකේ එකතුව මේ බාහිර කෝණයට සමාන වෙනවා. එතකොට මේකේ මෙන්න මේ කෝණය අපිට ලියන්න පුළුවන් 78යි කියලා. අංශක 78යි මෙන්න මේ කෝණය. හරි.
බාහිර කෝණ අභ්‍යන්තර කෝණ දෙක එකතුව බාහිර කෝණයට සමාන වෙනවා. ඊළඟට ABC ත්‍රිකෝණය ගත්තාම ABC ත්‍රිකෝණයේ මෙයාගේ එකතුව මේ බාහිර කෝණයට සමාන වෙන්න එපා. ABC ත්‍රිකෝණයේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය තමයි මෙයා. දැන් බලන්න මේ ත්‍රිකෝණ මම අඳින්නම් මෙහෙම. ABC ත්‍රිකෝණය මෙහෙම ගත්ත හැකි. ඒකේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය තමයි මේක. මේ පැත්තට දික් කරාම බලන්න. එතකොට මේ දෙකේ එකතුව මෙයාට සමාන වෙනවා. අපිට ඒතර කෙලින්ම ලිය හැකි මේක මම x කියලා ගත්තොත් x ධන 20 සමානයි 78යි x ලගේ ගන්න පුළුවන් අපිට කෙලින්ම 58යි කියලා. 78න් 20ක් අඩු කරපුවාම කෙලින්ම අපිට උත්තර එනවා x සමානයි 58යි. ඊළඟට අපි බලමු 8 වෙනි ගාන. මේකේ කියනවා න්‍යාස දෙකක් තියෙනවා A සහ B කියලා. AB න්‍යාස දෙකේ ගුණිතය අපෙන් අහන්නේ. AB න්‍යාසය. එතකොට පුතේ මෙහෙම ගණන් වල මම කියලා තිනවා පළවෙනි න්‍යාසයේ පේලි ගාන මෙහෙම කොටුවක් ගහගෙන අපි දාගන්න. පේලි තියෙන එකයිනේ. ඒක අපි දාගන්නවා 1 ඍණ 3 කියලා. දෙවෙනි න්‍යාසයේ තීර ගාන. තීර තියෙනවා දෙකක්. කොලම්ස් දෙකක් තියෙනවා. ඒ දෙක අපි දාගන්නවා මෙහෙම ඍණ 1 ඍණ 1 2 1 කියලා දාගන්නවා. ඔන්න කොලම්ස් දෙක. දැන් පළවෙනි න්‍යාසයේ දෙවෙනි මේක අපි ගුණ කරන්න ඕනේ. මේක ගුණ කරනවා මේකෙන්. එක්වරක් ඍණ 1 ඍණ 1යි අපි මෙතෙන්ට දානවා එකතු කිරීම. තුන් වරක් එක 3යි ඍණයි ධන 3 එනවා. ඍණ 1යි ධන 3යි එකතු වුනහම උත්තරේ ධන 2යි. මෙතනත් එහෙම එක්වරක් දෙක 2යි එකතු කිරීම දැම්මා. තුන් වරක් එක 3යි ධනයි ඍණයි ගුණ වුනහම ඍණ. ධන 2යි ඍණ 3යි එකතු වුනහම උත්තරේ අපිට එනවා ඍණ 1යි කියලා. ඔන්න හරි ඔච්චරයි. එතකොට AB න්‍යාසය අපිට ලියන්න පුළුවන් A ගුණ කිරීම B කියන්නේ 2 ඍණ 1. මේක අපිට ගණේ ලියන්න පුළුවන් පේලි ගාන 1යි තීර ගාන 2යි කියලා. එක ගුණ කිරීම 2. ඊළඟට 9 වෙනි ගැටලුව. බලා ගන්න. මෙතන තියෙන්නේ විජීය භාග සහිත සමීකරණයක්. සුළු කරන්න තියෙන්නේ. මෙහෙම ගානක් අපි හදද්දි පුතේ මුලින්ම කරන්න ඕනේ සමීකරණේ එක පැත්තක් තනි පදයකට සුළු කරගෙන ඉන්න ඕනේ. මේ පද දෙකක් තියෙන එක අපි තනි පදයකට සුළු කරගමු. ඒක කරන්නේ මෙහෙමයි. අපි මේ පැත්තේ විජ්ජීය භාග දෙකක් අඩු කරන්නනේ තියෙන්නේ. අපි මේක අඩු කරමු. භාග සංඛ්‍යා දෙකක් අඩු කරද්දී හරය සමාන වෙන්න ඕනේ. අපි හරය සමාන කරගමු. 4න් ගුණ කළා අපිට එතකොට එනවා 4 යට 4x අඩු කිරීම 3 යට 4x සමානයි 8න් 3යි කියලා. දැන් මේ පැත්තේ හරයවල සමානයි. අපිට කෙලින්ම ලිය හැකි හරය 4x ලවය 4න් 3ක් අඩු වුනම 1යි. ඒක සමාන වෙනවා 8න් 3ට. දැන් හරස් ගුණ කරමු. 4x වරක් 3 කියන්නේ 12x 8 වරක් 1 8යි. 12x සමානයට ඔන්න සරල සමීකරණයක් ආවා. 12න් බෙදුවා x සමානයි 12න් 8යි. එහෙම නැත්නම් අපිට මේක ලියන්න පුළුවන් දෙකම දෙකෙන් බෙදලා දෙකෙන් නෙවෙයි අපිට විදියකින් 4 x සමානයි 3න් 2යි කියලා අපිට ලියන්න පුළුවන්. 4න් බෙදන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. දෙකම 4න් බෙදුවාම x සමානයි 3න් 2යි. හරි. දැන් අපි යන 10 වෙනි ගැටලුවට. හොඳ ගානක් තියෙනවා. දී ඇති ABC ත්‍රිකෝණයේ AB සමානයි BC ලු AB හා BC පාදවල මධ්‍ය ලක්ෂ D සහ E ලු. දැන් බලන්නකො අපිට කරමුදී AB පාදයයි AC පාදයයි සමානයි. මම මේ රතු පාටින් ඇඳින පාද දෙක සමානයිලු. ඒ වගේම AB වල සහ AC වල මධ්‍ය ලක්ෂ පිළිවෙලින් D සහ E ලු. එතකොට අපිට ගන්න පුළුවන් මේකේ මැද මෙයා නම් මේ කොටසයි සමානයි. මේකේ මැද මෙයා නම් මේ කොටසයි දෙක සමානයි. හරිනේ කතන්දරේ. ඊළඟට කියනවා AD 2යි. මේක 2යි. එයා 2යි නම් මේ සමාන කෑලි ඔක්කොම අපිට දැනගන්න පුළුවන් 2යි කියලා. ඊළඟ දත්තේ තමයි පරිමිතිය 14යි කියනවා. පරිමිතිය 14ක් නම් අපිට පුළුවන් වෙන්න ඕනේ පුතේ දැන් මෙතනින් ගිහිල්ලා මෙන්න මේ BC පාදයේ දිග හොයාගන්න. BC වල දිග හොයාගන්න අපිට පුළුවන් වෙන්න ඕනේ. හොයන්න මෙහෙමයි. පරිමිතිය 14යි නම් මෙන්න මේ සෙට් එකේම දිගෙන් 14න් මෙන්න මේ සෙට් එකේ දිග අඩු වුණාම අපිට BC වල දිග එනවා. බලන්නකො. BC අපිට දාන්න පුළුවන්
14න් අඩු කරන්න ඕනි 8ක්. 2යි 4යි 6යි 8යි. BC දිග 6යි. BC දිග 6යි නම් මධ්‍ය ලක්ෂ ප්‍රමේයයට අනුව මධ්‍ය ලක්ෂ ප්‍රමේයදී අපි කියන්නේ ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ යා කරන රේඛාව ඉතිරි පාදයට සමාන්තර වෙනවා සහ එම පාදයේ දිගින් අර්ධයක් වෙනවා. එතකොට මෙයා 6 නම් අපිට කෙලින්ම මෙයා දාන්න පුළුවන් 3යි කියලා. අහන්නේ DC. DC සෙන්ටිමීටර් 3යි. හේතුව අපි දාමු මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියලා. ඒක දැම්මට පස්සේ උත්තරය ගන්න පුළුවන් DC වලගේ සෙන්ටිමීටර් 3යි කියලා. හරි. 11 වෙනි ගාන. මේකේ කියන රූපයේ දැක්වෙන වෘත්තයේ AB විස්කම්භයක්ලු. AB කියන්නේ විස්කම්භයක්. දී ඇති තොරතුරු වලට අනුව ABC කෝණයේ අගය හොයන්න කියලා කියන්නේ. ABC කෝණය කො ABC මෙන්න මෙයාගේ අගය හොයන්න කියලා කියන්නේ. දැන් බලන්න පුතේ මේකේ AB කියන්නේ විස්කම්භයක් නම් මම මෙන්න කහ පාටින් ගන්නවා AB. අපි දැනගන්න ඕනි දේ තමයි විස්කම්භයක් විසින් පරිධියේ හදන කෝණය අංශක 90යි. මෙන්න මෙයා අංශක 90යි. මේ කෝණය අංශක 90. හරි? මෙයා අංශක 90යි. ඊළඟට අපිට තව එකක් තියෙනවා පුතේ මේ එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ. කියන්නේ මෙන්න මෙහෙම. මෙන්න මේ BC කියන ඡාපේ කෙරවලවල් දෙකෙන් තමයි මෙන්න මේ කෝණය. බලන්න මම ආයෙ පාරක් චුට්ටක් අඳින්නම් පැහැදිලිව පේන්න ඔයාලට. මෙන්න මේ මම ලාකා පාටින් අඳින එක. මෙන්න මේ කෝණය. මෙන්න මෙයයි ඊළඟට මෙන්න මෙයයි දෙකම. මේ BC ඡාපයෙන් හැදෙන්නේ. එයාගෙන් හැදෙනවා කියන්නේ කෙලිම පුතේ මෙන්න මෙයයි සමානයි. ඒතකොට මෙයත් 40යි. දැන් අපිට පුළුවන් ABC ත්‍රිකෝණය සැලකුවාම අපිට ලියගේ 40 ධන හොයන්න තියෙන කෝණය මම x කියලා ගන්නම්කෝ. x ධන 90 180යි. අපිට එතකොට එනවා x ධන 130 නේ 90යි මේක 130යි නේ 180යි x ලාගේ අපිට කෙලින්ම ගන්න පුළුවන් අංශක 50යි කියලා. x ලාගේ අංශක 50යි. ඒ කියන්නේ ABC කෝණය අංශක 50යි. බලන්න 12 වෙනි ගාන. sin 30 කියන්නේ භාගයයි නම් යන්න හා රූපයේ දී ඇති තොරතුරු ඇසුරින් x වල අගය සොයන්න කියලා කියනවා. දැන් පුතේ sin 30 කියන්නේ භාගයයි කියලා දීලා තියෙනවා. මෙතන කෝණයක් තියෙනවා 30යි කියලා. බලන්නකො. sin 30 කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණයනේ. මේ කෝණයේ සම්මුඛ පාදයේ x කර්ණය 12යි. ඔන්න දැන් sin 30 කියන්නේ භාගය අපි දැම්ම හැකි සම්මුඛ පාදයේ x බෙදීම 12 දැම්ම හැකි. හරස් ගුණ කරන්න දෙපැත්තට 2x සමානයි 12යි දෙවරක් x 2x 12 වරක් එක 12යි දෙකෙන් බෙදුවා x සමානයි 6යි කියලා එනවා. x ලගේ 6. x ලගේ 6 කියලා ගත්තා. ඊළඟට tan θ වල අගය සොයන්න කියලා. දැන් මෙතන θ ඉන්නේ. tan කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ 6 බෙදීම 8 උන් ඔච්චරයි. tan θ කියන්නේ 6 බෙදීම 8. මේක ඔන්න තව සුළු කරලා ලිය හැකි 3 බෙදීම 4. එහෙම නැත්නම් 4න් 3යි කියලා අපිට දාන්න පුළුවන් tan θ ගේ අගය. 13 වෙනි ගැටලුව. බලන්න මේක කියනවා එක්තරා තිදෙනෙකුට එක්තරා වැඩක් නිම කරන්න දවස් 6ක් යනවලු. 3 දෙනෙකුට යනවලු පුතේ දවස් 6ක්. මේ 3 දෙනාගෙන් එක්කෙනෙක් පළවෙනි දින 3ේදී වැඩට ආවේ නැහැලු. හරිද? හොඳට පැහැදිලි කරගන්න ඕනේ. මේ 3 දෙනාට වැඩේ නිම කරන්න ගතවන මුළු දින ගාන අපෙන් අහනවා. එතකොට අපි මුලින්ම බලමු මේ වැඩේට යන මිනිස් දින ප්‍රමාණය. මිනිස් දින ප්‍රමාණය බලමු. මිනිසුන් ගන්න දින ගානෙන් වැඩි කරපුවම මිනිස් දින ගාන එනවා. 3 දෙනෙකුට වැඩක් නිම කරන්න දවස් 6ක් යනවලු. වැඩේ විශාලත්වය මිනිස් දින 18යි. හරිද? වැඩේ විශාලත්වය මිනිස් දින 18යි. ඔවුන්ගෙන් එක්කෙනෙකු පළවෙනි දින 3ේදී ඇවිල්ලා නැහැලු. පළවෙනි දවස් 3ේදී එක්කෙනෙක් ඇවිල්ලා නැහැ. එතකොට පුතේ හොඳට බලන්න පළවෙනි දවස් 3ේදී වැඩ කරලා තියෙන්නේ දෙන්නයි. එක්කෙනෙක් ඇවිල්ලා නැහැ. එතකොට පළවෙනි දවස් 3ේදී වැඩ වෙලා තියෙන්නේ
මිනිස් දින 6ක වැඩ විතරයි. පළවෙනි දවස් 3ේදී වැඩ වෙලා තියෙන මිනිස් දින 6ක වැඩ. මොකද දෙන්නේ දවස් 3ක් තමයි වැඩ කරලා තියෙන්නේ. ඊළඟට මෙයාලා එනවා. දැන් ඉතිරි වැඩ ප්‍රමාණය බලන්නකො. මිනිස් දින 18ක වැඩක් තිබ්බා. පළවෙනි දවස් 3ේදී මිනිස් දින 6යි ඉවර කරලා තියෙන්නේ. ආයෙත් මේ සූත්‍රය දාමු අපි. දැන් ඉතිරි ප්‍රමාණය මිනිස් දින 12ක වැඩක් ඉතුරුයි තව. 18ක් තිබ්බා 6ක් කරලා ඉවරයි. ඔන්න ඊළඟ දවස් ටිකේදී මිනිස්සු 3 දෙනාම ඉන්නවා. අපි බලමු මේ මිනිස් දින 12 කරන්න දින කීයක් අපිට යනවද කියලා. එතකොට අපිට එනවා 3යි x සමානයි 12යි x සමානයි 4යි කියලා ගන්න පුළුවන්. 3ෙන් බෙදුවට පස්සේ x සමානයි 4යි. එතකොට පුතේ අර දවස් 3න් පස්සේ තව දවස් 4ක් යනවා වැඩේට. හරි? සාමාන්‍ය විදිහට ගියා නම් දවස් 6යි යන්නේ. හැබැයි කෙනෙක් ආවේ නැහැනේ මුලින්. එතකොට මුලින් දවස් 3ක් වැඩ කරලා තිබ්බ දෙන්නේ ඊළඟට දවස් 4ක් යනවා ඉතුරු වැඩ ටික කරන්න 3 දෙනාට. එතකොට මුළු දින ගාන දින 7ක් යනවා සම්පූර්ණයෙන් මේ වැඩේ මෙයාලට ඉවර කරන්න. හරි? හරි. ඊළඟට බලන්න මේ ජාල රේඛයේ ගාන. මේක කියනවා සිසුන් 46 දෙනෙකු ගණිත විෂය සඳහා ලබාගත් ලකුණු ජාල රේඛයේ නිරූපණය කෙරේ. ඒ අනුව ලකුණු 30ට වැඩියෙන් ලබාගත් සිසුන් ගාන කීයද කියලා අහනවා. දැන් පුතේ එතකොට මේකේ මේ තියෙන ලකුණු ප්‍රාන්තරයනේ 0 10 10 20 20 30. මේකෙන් එහා ටික තමයි 30ට වැඩි කට්ටිය කියලා කියන්නේ. 30 44 ගත්ත ලකුණු ගත්ත කට්ටිය ඉන්නවා 6 දෙනෙක්. 40 54ත් 6 දෙනෙක් ඉන්නවා. මේ කෙලින් බලන්න. මේ කෙලින් බලන්න හොඳද? කෙලින්ම මෙන්න මේක අපි කඩේලක් ගාගත්තොත් 6 කෙලින් තමයි නවතින්නේ. 6. එතකොට මෙතන ඉන්නවා කෙලින්ම 12 දෙනෙක්. 50ත් 60ත් අතර. එතකොට මේ සෙට් එක එකතු කරාට පස්සේ අපිට ගන්න පුළුවන් උත්තරේ 24යි කියලා. 24 දෙනෙක් ඉන්නවා ලකුණු 30ට වඩා ගත්ත ළමයි 24 දෙනෙක් මෙතන ඉන්නවා. 15 වෙනි ගාන බලන්න පුතේ. මේක කියන්නේ රූපයේ දැක්වෙන තොරතුරු වලට අනුව BCE කෝණයේ අගය අපෙන් අහනවා. BCE මෙන්න මෙයාගේ අගය අහනවා. දැන් බලන්න අපි මේක හදන විදිහ. මේක විශ්කම්බ කතාවක් කියමු මුකුත් කතන්දරයක් නැහැ. හරි? හැබැයි අපිට මෙහෙම කරන්න පුළුවන්. මතක තියාගන්න වෘත්ත චතුරස්‍රයක් මේ ABCD කියන්නේ. මොකද මේ පොයින්ට් ශීර්ෂ 4 තියෙන්නේ පරිධිය මත. දැන් බලන්න අපිට මෙන්න මෙහෙම දෙයක් කරන්න පුළුවන් නේද පටස් කාලා. මම ගන්නවා මෙන්න මේක. මෙන්න මේ BC කියන වෘත්ත ඛණ්ඩේ මගින් තමයි මෙන්න මේ කෝණය හදන්නේ. බලන්න මේ BC කියන චාපේ කෙරවලවල් දෙකෙන් ගිහින් පරිධිය වදිනවා 47යි කියලා කෝණයක් හැදෙනවා. මේ කෙරවලවල් දෙකෙන් පටස් ගාලා ගිහින් පරිධිය වදිනවා. ඒ කෙරවලවල් දෙකෙන්ම තමයි මෙන්න මෙයත් ගිහින් පරිධිය වදින්නේ. බලන්නකො. ඒ කෙරවලවල් දෙකෙන්ම ගිහින් වදිනවා. එතකොට ඔය කෝණ දෙක සමානයි. මෙයා 47 නම් මෙයත් 47යි. කෝණ දෙක සමාන වෙනවා. එතකොට පුතේ මෙන්න මේ සම්පූර්ණ කෝණය බලන්න. මේ කෝණයේ අගය කීයද 47යි 28යි කියන්නේ එකතු කරපුවාම 75යි. 75යි. දැන් මේ ABCD වෘත්ත චතුරස්‍රයක් නම් වෘත්ත චතුරස්‍රයක මෙන්න මෙහෙම පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය කෙලින්ම අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වෙනවා. මතකයිනේ ප්‍රමේය. පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. ඒතර අභ්‍යන්තර සම්මුඛ කෝණය කියන්නේ මෙන්න මෙයා. ඒතර අපිට ලිය හැකි BCE කෝණය සමාන වෙනවා 47-28 කියන්නේ අංශක 75කට සමාන වෙනවා BCE කෝණයේ අගය. හරි. ඊටාම හොඳ ගානක් තියෙනවා ඊළඟට 16 වෙනි ගාන බලන්න. මේක කියනවා රථයක් පැයට කිලෝමීටර් 40ක වේගයෙන් නගර දෙකක් අතර ඇති දුර ප්‍රමාණය ගමන් කරන්න පැය 6ක් යනවා. හරිද? ඔන්න කතන්දරේ. දැන් ඔන්න බලන්න නගර දෙකක් තියෙනවා මෙහෙම. ඔන්න නගර දෙක. හොඳේ. ඔන්න A කියලා නගරයක් තියෙනවා B කියලා තියෙනවා කියලා ගන්නකො. AB නගර දෙක තියෙනවා. මේ දෙක අතර පැයට කිලෝමීටර් 40ක ස්පීඩ් එකකින් ගියත් වාහනේ. පැයට කිලෝමීටර් 40ක වේගෙන් මෙයා ගියොත් මේක යන්න පැය 6ක් යනවලු. පැය 6ක් යනවා. එතකොට ආයෙ කියනවා මේකේ මේ දුරෙන් භාගයක් මේ ගමනේ දුරෙන් භාගයක් හරියට මම භාගයක් ගන්නකො මෙහෙම
පැයට කිලෝමීටර් 30ක වේගෙන් ගිහිල්ලා හරියටම භාගයක් හොඳේ මෙන්න මෙතනට භාගයයි ඈ භාගයක් ගිහිල්ලා ඉතුරු භාගයේ පැයට කිලෝමීටර් 20ක ස්පීඩ් එකෙන් ගියොත් අපිට කියනවා කොච්චර කාලයක් යයිද මේ ගමන යන්නේ මේ 40ක වේගෙන් ගියොත් පැය 6යි යන්නේ හරි දැන් පුතේ මේ ප්‍රවේග කාල නැත්නම් වේග දුර කාල ගණන් හදන්න අපිට තියෙන එක සමීකරණයයි අපිට සමීකරණයක් තියෙනවා මෙහෙම වේගය සමානයි දුර බෙදීම කාලය ඔච්චර ඕක විතරයි අපිට පාවිච්චි කරන්න තියෙන්නේ ලේසියි නේද වේගය කියන්නේ දුර බෙදීම කාලය දැන් අපි මුලින්ම හොයාගන්න ඕනේ මේ ගාන පුතේ මේ නගර දෙක අතර දුර ඒක හොයන්න අපිට දන්නවා මේකේ පැයට කිලෝමීටර් 40ක වේගෙන් ගියොත් පැය 6ක් යනවා කියලා දීලා තියෙනවා. අපි මේකට ආදේශ කරමු. පැයට කිලෝමීටර් 40ක වේගෙන් ගියොත් AB අතර දුර අපි x කියලා ගත්තොත් ඒක යන්න ගත වෙන කාලය පැය 6යිලු. පැය 6යි. අපි දැන් හරස් මුණ කරමු මේක. මේ පැත්තට. අපිට දුර එනවා 6 වරක් 40 240යි කිලෝමීටර් කියලා. ඔන්න නගර දෙක අතර දුර කිලෝමීටර් 240. හරිද? එහෙනම් මේකෙන් භාගයක් නේ 30ක වේගෙන් යන්නේ. එතකොට මෙතන යන දුර වෙනවා පුතේ 120ක්. මේක යන දුරත් 120යි. හරිද? පැයට කිලෝමීටර් 30ක වේගෙන් යන්න තියෙනෙත් මෙයාට 120යි කිලෝමීටර්. පැයට කිලෝමීටර් 20ක වේගෙන් යන්න තියෙනෙත් කිලෝමීටර් 120යි. දැන් අපි බලමු ඔය දෙකට වෙනම මේ සූත්‍රය දාලා බලමු මොකද වෙන්නේ කියලා. මම දානවා මේ පළවෙනි කොටසට වේගය සමානයි දුර බෙදීම කාලය. වේගය සමානයි මම කෙටියෙන් ලියන්නම් දුර බෙදීම කාලය. වේගය 30යි දුර 120යි කාලය අපි දන්නේ මම t1 කියලා දාගන්නම්කෝ. හරස් ගුණ කරනවා මේ පැත්තට 30යි t1 සමානයි 120යි කියලා එනවා. ගුණ කළාම 30යි t1 30න් දෙපැත්තම අපි බෙදමු. 30න් බෙදුවට පස්සේ t1 අපිට එනවා 120 බෙදීම 30 කියන්නේ පැය 4යි. ඔන්න වැඩි. මේකට යනවා පැය 4ක්. ඊළඟට දානවා දෙවෙනි එකට. මම ආයේ සූත්‍රය ලියන්නේ නැහැ දැන් ඈ. ලිව්වනේ තැන් දෙකක විතර මතක තියාගන්න සූත්‍රේ. මේකට මම දානවා. එතකොට ඒ දෙවෙනි කෑල්ල යන වේගය මේ කොළ පාටින් ඇඳලා තියෙන එක වේගය 20යි දුර 120යි. කාලය මම ගන්නවා t2 කියලා. හරස් ගුණ කරමු අපි. 20යි t2 කියන්නේ 120යි. t2 වලගේ අපිට එනවා 20න් දෙපැත්තෙන් බෙදුවට පස්සේ පැය 6යි කියලා. මේකට යන්න යනවා පැය 6ක්. මේ දුර යන්න පැය 6ක් යනවා. මේ දුර යන්න පැය 4ක් යනවා. එතකොට පුතේ මේ දෙකම යන කාලෙනේ අපෙන් අහන්නේ. දෙකම යන්න යන කාලය අපිට ගන්න පුළුවන් පැය 4 ධන පැය 6 කියන්නේ පැය 10යි. පැය 10ක් යනවා. මේ දුර AB දුර මෙහෙම දෙකට ස්පීඩ් දෙකකින් යන්න පැය 10ක කාලයක් මෙයාට යන්න. හරි. හොඳ ගානක් මේක. හොඳ තියරි කොටස් ටිකක් තියෙනවා. පැහැදිලිව හදාගන්න. 17 වෙනි ගැටලුව. බලන්න. එකිනෙකට යාව පිහිටි කේන්ද්‍රික ඛණ්ඩයක් හා ත්‍රිකෝණයක් රූපයේ දැක්වේ. ඔන්න කේන්ද්‍රික ඛණ්ඩය ඔන්න ත්‍රිකෝණය. කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලයට ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි නම් දී ඇති තොරතුරු ඇසුරින් මෙන්න මෙයාගේ අරය අහන්න කියලා කියනවා. කේන්ද්‍රික ඛණ්ඩයේ අරය. දැන් ඔයාලා මතක තියාගන්න ඕනේ දේ තමයි මේ කේන්ද්‍රික ඛණ්ඩයේ අරයවල් දෙකක් තියෙනවා මේ දෙන්නම අරයවල්. ওই දෙකේම දිගවල් සමානයි කියන එක ඔළුවේ තියාගන්න. එච්චරයි වෙන්නේ. මේ කීස් කැල්ල වගේ එකේ මේ දෙකම අරයවල් වෙන්නේ. මෙයාගේ අරයයි මෙයාගේ වර්ගඵලයයි මෙයාගේ වර්ගඵලයයි සමානයි. අපි වර්ගඵල දෙක සමාන කරමුද? මම ලියනවා ත්‍රිකෝණයේ වර්ගඵලය මෙව ලියන්න අත්‍යවශ්‍ය නැහැ හොඳේ. කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. ওই දෙක සමානයි. මේක අරය ගමු r කියලා. ඒකනේ හොයන්න තියෙන්නේ. ත්‍රිකෝණයේ වර්ගඵලය අපිට එනවා භාගයයි ආධාරක පාදයේ වරක් ලම්බ උස. ආධාරක පාදයේ 2.5. ලම්බ උස r. ලම්බ උස වෙන්නේ මෙයා. හරි. සමානයි කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය අපිට ගත්ත හැකි 5 r වර්ග θ බෙදීම 360. θ කියන්නේ අංශක 40යි. 40 බෙදීම 360. දැන් බලන්නකො මේ අපිට පුළුවන් මේක සුළු කරන්න 5ට 5 කපලා දැම්ම හැකි. බිඳුවට බිඳුව කැපිය හැකි. 4ට 4 එකයි 36ට 9යි කියලා ගත්ත හැකි.
මේ දෙකට මේ දෙක කපන්න පුළුවන්. මෙතන R වල පළවෙනි බලයේ තියෙන්නේ, මෙතන R වල වර්ගයේ තියෙන්නේ. R වල එකක්, මෙතන R වල දෙකෙන් එකකට කැපිය හැකියි. එතකොට අපිට මේ පැත්තේ ඔක්කොම කැපිලා ගිහින් එක තියෙන්නේ. මෙතන උඩ R තියෙනවා, යට ඉතුරු වෙලා තියෙනවා 9. අනිත් ඔක්කොම කැපිලා ගිහින් තියෙන්නේ. හොඳේ. හරස් ගුණ කරන්න මෙයා යනවා මේ පැත්තට. R සමානයි 9යි කියලා අපිට උත්තරේ ගන්න පුළුවන්. R වල අගය සෙන්ටිමීටර් 9යි කියලා එනවා. පහත දැක්වෙන දත්තනියේදී අන්තස් චතුර්ථක පරාසය හොයන්න කියලා කියනවා. එතකොට පුතේ අන්තස් චතුර්ථක පරාසය කියන්නේ මතක තියාගන්න Q3 Q තුන්වෙනි චතුර්ථකයෙන් පළවෙනි චතුර්ථකේ අඩු කරාම තමයි අපිට අන්තස් චතුර්ථක පරාසය එන්නේ. හරි? එතකොට මේකේ අපි මුලින්ම හොයන්න ඕනේ පුතේ Q1 වල පිහිටුම Q1 තියෙන තැන. අපි හොයන්නේ පද ගණන එකතු කිරීම 1 ගුණ කිරීම 4න් 1. ඔන්න සූත්‍රය. පද තියෙනවා 1 2 3 4 5 6 7 8 9 10 11යි. පද 11ක් තියෙනවා. 11 ධන 1 ගුණ කිරීම 4න් 1. එතකොට අපිට එනවා 12 ගුණ කිරීම 4න් 1 කියන්නේ කැපිලා ගියාට පස්සේ 3යි කියලා එනවා. මේ Q1 නෙවෙයි Q1 තියෙන තැන. Q1 තියෙන්නේ පුතේ මේ 3 වෙනි පදේ. ඒක 3 වෙලා තියෙනවා. හොඳේ එහෙම වෙන්න පුළුවන්. Q1 වල අගේ නෙමෙයි මෙතෙන් තියෙන්නේ 3 උනාට Q1 තියෙන තැන. Q1 වල අගේ මෙතෙන්ට දාගමු 3. Q3 වල අගේ දැන් අපි හොයමු. Q3 වල අගේ අපිට ගන්න පුළුවන් අර විදිහමයි. Q3 වල පිහිටුම අපි හොයන්න ඕනි. Q3 තියෙන තැන මේකෙන් හොයන්නේ. n එකතු කිරීම 1 ගුණ කිරීම 4න් 3. පද ගාන 11යි 11 එකතු කිරීම 1 ගුණ කිරීම 4න් 3. අපිට එනවා 12 ගුණ කිරීම 4න් 3 කියලා. මෙතන කැපී ගියාම 3යි 3 වරක් 3 9. දැන් පුතේ 9 නෙමෙයි Q3. හොඳේ. Q3 තියෙන තැන තමයි 9. 9 වෙනි දත්ත 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9. ඔන්න 9 වෙනි දත්තේ තමයි 10 කියන්නේ. Q3 වලගේ අපිට එනවා 10යි කිය. 10න් 3ක් අඩු වුණාම අන්තස් චතුර්ථක පරාසය එන්න ඕනේ හරියටම උත්තරේ 7යි. අන්තස් චතුර්ථක පරාසය 7යි. හරි. 20 වෙනි ගැටලුව. රූපයේ දැක්වෙන පරිදි P හා Q ලක්ෂහරායන සරල රේඛාවේ සමීකරණය y සමානයි mx ධන c ආකාරයට ලියනු ලැබුවොත් m වලගියත් c වලගියත් ලියන්න කියලා කියනවා. දැන් පුතේ මේකේ c වලගිය නම් හොයන්න දෙයක් නැහැ. c කියන්නේ මේ y අක්ෂයේ කැපෙන තැනනේ. අන්තක්ඛණ්ඩයනේ. c වලගිය අපිට කෙලින්ම දාන්න පුළුවන් ධන 3 කියලා. මේක අනිවාර්යෙන් ලකුණත් එක්ක වල දාන්න පුරුදු වෙන්න. හරි? අනුක්‍රමණය හොයන්න පුළුවන් අපිට ලක්ෂ දෙක ඛණ්ඩාංක දන්නවනම්. මෙතන ඛණ්ඩාංගේ පුතේ 3 බිඳුව. මෙන්න මේක පටල ගන්න නම් එපා. x ඛණ්ඩාංකය 3යි y ඛණ්ඩාංකය බිඳුවයි. මෙතන ඛණ්ඩාංකය බිඳුවේ 3. x ඛණ්ඩාංකයේ බිඳුවයි y ඛණ්ඩාංකයේ 3. සාමාන්‍යයෙන් අපිට මෙහෙම කළොත් සුළු කරන්න ලේසි. මේ උඩ තියෙන ඛණ්ඩාංකය අපි දා ගන්නවා x2 y1 කියලා. යට තියෙන එක අපි දාගමු x1 y1 කියලා. අනුක්‍රමණය හොයන්නේ අපි දන්නවා m වලගේ හොයන්නේ y ඛණ්ඩාංක දෙකේ වෙනස බෙදීම x ඛණ්ඩාංක දෙකේ වෙනස. y2 කියලා කියන්නේ බලන්න 3යි අඩු කිරීම y1 බිඳුවයි x2 බිඳුවයි y1 3යි. දැන් බලන්න 3න් බිඳුවක් අඩු වුණාම 3යි බිඳුවෙන් 3ක් අඩු වුණාම ඍණ 3යි. උත්තරය අපිට එනවා ඍණ 1යි කියලා. m වලගේ ඍණ 1යි. එතකොට m ඍණ 1යි y වලගේ c වලගේ ධන 3යි. 21 වෙනි ගාන බලන්න මේක කියනවා මම මේක ඔයාලට කිව්වා මේ 18 කපා ගන්න කියලා. 3 6 12 24 ගුණෝත්තර ශ්‍රේණියේ 28 වෙනි පදයේ 3යි b වල m වන ආකාරයට ලියන්න කියලා කියනවා. එතකොට පුතේ මේකේ අපි මුලින්ම පළවෙනි පදේ දැනගන්න ඕනේ. පළවෙනි පදයේ 3යි පොදු අනුපාතය අපිට එනවා පසු පදයෙන් පෙර පදේ බෙදුවට පස්සේ 2යි කියලා. ওই දෙක හොයාගන්න. මොකක් හරි ගුණෝත්තර ශ්‍රේණියක පදයක් හොයනවා නම් tn සමානයි ar n ඍණ 1 සූත්‍රය අපිට දාන්න පුළුවන්. පළවෙනි පදයේ 3යි r කියන්නේ 2යි
28 අඩු කිරීම 1 අපිට එනවා 3 ගුණ කිරීම 2 27 කියලා. ඔන්න 3යි b වල m විදිහට ලියන්න. 3යි b කියලා කියන්නේ මෙතන 2 m කියලා කියන්නේ 27. 3යි b වල m. 22 වෙනි ගාන බලන්න. රූපයේ AB සමාන්තරයි CD ලු. AB කියන එක්කෙනාට DC සමාන්තරයිලු. සහ AB සමානයි DC ලු. වර්ගඵලයෙන් සමාන ත්‍රිකෝණ යුගලයක් නම් කරන්න කියනවා. ඒක නම් හරිම ලේසි. අපි දන්නවා සමාන ආධාරක හා එකම සමාන්තර රේඛා අතර පිහිටන ත්‍රිකෝණ වර්ගඵලයෙන් සමානයි කියලා. එතකොට අපිට ලිය හැකි ABC ත්‍රිකෝණය හා BCD ත්‍රිකෝණය. මෙයා ගත්තාම චුට්ටක් ගමු. ABC ත්‍රිකෝණය මම ගන්නවා මෙහෙම. ABC ත්‍රිකෝණය. එතකොට මේකේ AB කියන්නේ ආධාර AB සහ AB ආධාරකයක් වෙනවා. ABDC අතර මේක තියෙන්නේ. ඊළඟට අනිත් ත්‍රිකෝණය ගත්තාම කොහොම අපිට සෙට් වෙනවා බලන්න. AB සහ DC සමානයි කියනවනේ. එතකොට සමාන ආධාරක සහ එකම සමාන්තර රේඛා දෙකක් අතර මේක තියෙන්නේ. එතකොට සමාන ආධාරක වෙන්නේ මේක පටල ගන්න එපා. මේ ගාන DC සහ AB තමයි සමාන ආධාරක දෙක වෙන්නේ. හොඳේ. හරි. ඔන්න 23 හොඳ ගානක් තියෙනවා. රූපයේ දැක්වෙන පරිදි PA සහ PB කියන්නේ O කේන්ද්‍රයේ වෙච්ච වෘත්තයට ඇඳ ස්පර්ශකලු. X වල අගය සොයන්න කියලා කියන X තියෙන්නේ මෙතන. දැන් අපි දැනගන්න ඕනේ දෙයක් තමයි පුතේ ස්පර්ශකයක් සහ කේන්ද්‍රයේ සිට ස්පර්ශයට අඳින රේඛාව ලම්බකයි. මෙන්න මෙයා අංශක 90යි. මෙයත් අංශක 90යි. හරි. දැන් මේ PAQB කියලා කියන්නේ PAQB. මෙන්න මෙයා චතුරස්‍රයක් වෘත්ත චතුරස්‍රයක් නෙමෙයි පටල ගන්න එපා. මෙයා චතුරස්‍රයක්. පාද හතරක් තියෙන රූපයක්. එතකොට මේකේ අපිට මෙන්න මේ කෝණය මම y කියලා ගන්නම්කෝ. මේක y කියලා ගත්තොත් y වලගේ අපිට හොයන්න පුළුවන් නේද? 50 ධන 90 ධන 90 ධන y 360යි. චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ 50 ධන 90 ධන 90 ධන y. එතකොට බලන්න 90යි 90යි 180යි 180යි 50යි කියන්නේ 230යි. y ධන 230 කියන්නේ 360යි. y අපිට එනවා කෙලින්ම 360න් 230ක් අඩු කරලා දැම්මහම 130යි කියලා. y වල අගේ 130යි. මේ කෝණ 130යි. දැන් බලන්නකෝ. දැන් මේ AB ඡාපය විසින් AB ඡාපය මෙහෙම ඇන්දොත් ඒකෙන් පරිධියේ හදන කෝණය තමයි මෙන්න මෙහා 130 කියලා කියන්නේ. මේ ප්‍රමේයවල තමයි ඔක්කොම තියෙන්නේ. හොඳේ. පරිධියේ හදන කෝණය. ඒ ඡාපෙන්ම කේන්ද්‍රයේ හදන කෝණය තමයි මේ. කේන්ද්‍රයෙන් ඒ ඡාපෙන්ම පරිධියේ හදන කෝණය තමයි මේ x කියලා කියන්නේ. AB ඡාපෙන් කේන්ද්‍රයේ හැදුව 130ක් පරිධියේ හැදුව x. අපි දන්නවා එකම ඡාපයක් විසින් කේන්ද්‍රයේ හදන කෝණය පරිධියේ හදන කෝණය වගේ දෙගුණයක් වෙනවා. එතකොට අපිට කෙලිම x කියන්නේ 130 බෙදීම 2. මේකේ දෙගුණේ මේක. එහෙම නැත්නම් මේකෙන් භාගේ මේක. දෙකම එකයි. x අපිට එනවා අංශක 65යි කියලා. x ලගය අංශක 65යි. හරි. ඊළඟට 24 වෙනි ගැටලුව. බලන්න. දී ඇති රූපයේ ABC හා D ලක්ෂ කේන්ද්‍රයේ A වූ වෘත්තය මත පිහිටලා තියෙනවා. DC පාදය E තෙක් දික් කරලා තියෙනවා. දී ඇති තොරතුරු අනුව BCE වල අගය. කලිනුත් අපි මේ වගේ ගණනක් කළා. මෙන්න මේ කෝණයේ අගය අහන්න. බලන්න. මේකෙත් අපිට පාවිච්චි කරන්න පුළුවන් දේවල් තියෙනවා. මේ DC කියන ඡාපයෙන් කේන්ද්‍රයේ හදනවා 110ක කෝණයක්. ඒ ඡාපයෙන්ම පරිධියේ හදනවා මෙන්න මෙයා. දැන් බලන්නකෝ. මේක 110 නම් මේ කෝණය එකෙන් භාගයයි 55යි. මේක 55 වෙනවා. හරි? මේක 55යි මේක 20යි. අනිත් කාරණේ තමයි අපිට කියලා තියෙනවා ABCD වෘත්තයේ පරිධිය මත තියෙනවා. ඒතර පුතේ මෙන්න මෙයා
ඇවිල්ලා කෙලින්ම වෘත්ත චතුරස්‍රය යන්නේ. මේ වෘත්ත චතුරස්‍රය. වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. ඒතකොට මෙන්න මේ කෝණය මේ කහිරවල දැන් වැඩක් නැහැ. හොඳේ රතු පාරේ ගැන විතරක් හිතන්න. මේක කෙලින්ම සමාන වෙනවා මෙන්න මෙයාට. හරි. එතකොට අපිට දැම්ම හැකි BCE කෝණය සමානයි 55 ධන 20 අංශක 75යි. අංශක 75යි කියනවා අපිට මේ කෝණය අගේ. හරි. අංශක 75යි. අන්තිම ගැටලුව. අපිට කියනවා AB හා AC කියන්නේ බිම් කඩක තියෙන ශ්‍රිජුකෝණී මායිම් දෙකක්. AB හා BC. AB හා AC. ABට මීටර් 4ක් දුරින්. ඔන්න AB රේඛාවට මීටර් 4ක් දුරින්ද A මුල්ලට මීටර් 5ක් දුරින්ද පිහිටන පරිදි P ලක්ෂයේ ගසක් සිටවන්න ඕනලු. මේක හොයන්න කියලා. දැන් අපිට පුතේ කන්ඩිෂන්ස් දෙකක් දෙනවා නිර්මාණ ගානේදී කෙටි ප්‍රශ්න පත්‍රේ පෙන්වන්න කියලා. එකක් එයාලා දෙනවා, එකක් අපි පෙන්න ගන්නවා. මේකේ දීලා තියෙනවා ABට මීටර් 4ක් දුරින් කියපුවා මේක එයාලා දීලා තියෙනවා. මේ ABට මීටර් 4ක් දුරින් සරල රේඛාවක් ඇඳලා සමාන්තර රේඛාවක් ඇඳලා තියෙනවා. A මුල්ලට මීටර් 5ක් දුරින්. ඔන්න වැඩේ. එන්න මේ A කියන ලක්ෂයක් තියෙනවා. මේකට මීටර් 5ක් දුරින් තමයි ඔය කියන P ගහ තියෙන්නේ. එතකොට කොහෙද ඔක තියෙන්නේ? ඕක හොයන්නේ මෙහෙමයි. අපි A ලක්ෂයේ ඉඳන් මීටර් 5ක් දුරින් පිහිටි ලක්ෂයක් හොයන්න පුතේ. A වල ඉඳන් මීටර් 5ක අරයකින් යුක්ත වෘත්තයක් ඇඳහම අපිට කෙලින්ම ගන්න පුළුවන් වෙනවා ඔය A කියන ලක්ෂයේ ඉඳන් මීටර් 5ක් දුරින් තියෙන ලක්ෂ ටික. දැන් බලන්නකෝ මම කවකටුව අරගෙන A වල කවකටුව තියලා මීටර් 5කට හද මේ දුර මීටර් 4යි කියන්නේ මේ දුර 4යි 5 කියන්නේ ඊට වඩා චුට්ටක් වැඩිනේ. ඔන්න ඔහොම තියාගෙන අපි ඇඳලා බලමු වෘත්තයක්. ඔන්න වෘත්තය මම ඇඳලා. දැන් ඔන්න ඔය වෘත්තයයි හරිද මෙන්න මේ රේඛාවයි කැපෙන තැන වෘත්තයයි මේ රේඛාවයි කැපෙන මෙන්න මේ ලක්ෂ්‍යය තමයි ඔය P කියන ගස අපි හිටවන්න ඕනේ. එතකොට මෙතන ඉඳන් කෙලින්ම අපිට ගන්න පුළුවන් දුර හරියටම මීටර් 5යි. අරේ මීටර් 5යි. අරේ මීටර් 5යි නම් දුර මීටර් 5යි. මේක මීටර් 4යි මේ දුර. එතකොට වැඩ දෙකම වෙන්නේ මෙන්න මේ තැන අපි ගහ හිටෙමු. හරි. එතකොට අපි කතා කරමු කෙටි ප්‍රශ්න පත්‍රයේ පුතේ පළවෙනි කෙටි ප්‍රශ්න 25 මෙතනින්